ආයිබෝවන් ඔන්න අපේ traveling diary ශ්‍රී ලංකා YouTube channel එකේ පළවෙනි Q&A එක කරන්න තමයි අද ලෑස්තිලා තියෙන්නේ. මම කලින් post එක දැම්මා ඔයාලට අපෙන් දැනගන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න කියලා. ඒකෙත් අහලා තිබුණා. ඊට පස්සේ මම අන්තිමට දාපු වීඩියෝ එකෙත් ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද අපි දෙන්න ලෑස්තිලා ඉන්නේ. මෙයා තමයි අද ප්‍රශ්න අහන්නේ. මම උත්තර දෙනවා. මෙයාත් උත්තර දෙනවා. බලමු එහෙනම් වැඩි කතාවක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ශෙහාන් රිෂිත අහලා තියෙනවා අයියෝ ඔයාලා ලංකාවේ travel කරන්න ආසම කොහෙද කියලා. ආයේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ගියපු රටවල් වලින් හොඳම රට මොකද්ද? first time travel කරන්න යන්න කෙනෙකුට. ලංකාවේ travel කරපු තැන් වලින් මං කැමතිම යාපනයට. ඒක වෙනසක් වෙන්නේ නැහැ. යාපනයේ තමයි ආසම. යාපනයේ කියන්නේ vibe එකයි culture එකයි ඒක අමුතුම දෙයක්. අනිත් ඒ කියන්නේ මං ආසයි tamil culture එකට කෑම ගත්තා පස්සේ තෝසේ ඉඩ්ලි වඩේ ඒවත් තියෙනවා. ඊට පස්සේ නල්ලුල් කෝවිලේ අර ෂර්ට් එක ගලවලා වේටි විතරක් ඇඳගෙන යන්න තියෙන එක. අනිත් එක යාපනයේ කියන් පස්සේ අර ගොඩක් වෙන් වෙලා තිබ්බ එකත් එක්ක ඒක යාපනයේ ආසයි. අනිත් එක 2023 තමයි පළවෙනි යන්නේ මගේ පළවෙනි ජැෆ්නා බ්ලොග් එක දාලා තියෙන්නේ. ඊට කලින් කීප සැරේම යාපනයේ ගිහින් තියෙනවා. ඒ බ්ලොග් එකෙන් ගොඩක් හිට් වුණා. මගේ YouTube එකත් ගොඩක් ප්‍රසිද්ධ වුණේ ජැෆ්නා බ්ලොග් වලින්. ඊට පස්සේ එහෙදී හඳුනාගත්තේ යාල්ටුවස් වල රජීව්. ආයේ දැන් සහෝදරයෙක් වගේ හොඳම යාළුවෙක්. ඊට පස්සේ බලේ 2023 ගිහින් හිටියේ නාග විහාරේ නැවතුනේ. ඊට පස්සේ අවුරුදු කීපයක්ම ගියා මේ ජැෆ්නා බ්ලොග්ස් තමයි මම ගොඩක්ම කරේ. ඒ ජැෆ්නා බ්ලොග් වලින් මගේ YouTube එකටත් ඒ වුණා. අනිත් එක මම ජැෆ්නා ඇත්තටම ඇවිදින්න ආසයි මේ සංස්කෘතියත් එක්ක. මම ආසයි කැන්ඩි වලට. කැන්ඩි. හේතුව? ඒ තියෙන කාලගුණයට මම ආසයි. ඒක මම දන්න දෙයක්. කැන්ඩි කොහේ ගියත් හැමදාම ඇහුවොත් කියලා යන්නේ කියලා නුවර තමයි යමු කියන්නේ. ඊට දෝනිත් එමය යත් නුවර යන්න ආස. මගේ ඉතින් ආසයි ජැෆ්නා යන්න ලංකාවෙන් ගත්තා. ඊපස්සේ අනිත් එක මත වෙන රටවල් වල නේ. ගියපු රටවල් වල. ගියපු රටවල් වලින් first time travel කරන්න කෙනෙකුට first time travel. දැන් අපි ගියපු රටවල් වලින් මං ගිහිල්ලා තියෙන්නේ වියට්නාම්, මැලේසියා, සිංගප්පූරු, තායිලන්ත, ඊට පස්සේ ඉන්දියා ගියා. ඒ රටවල් පහ ගත්තොත් දැන් අපි මේ මාසෙත් තව ටුවර් එකක් යන්න ඉන්නවා. අපි තුන් දෙනාම. ඒ ගත්තොත් ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන එකට කපල් එකක් විදියට හරි නැත්නම් ඒ ෆැමිලි එකක් විදියට ට්‍රැවල් කරනවා නම් සිංගප්පූරු හොඳයි අතරම. මොකද සිංගප්පූරු තායිලන්ත කියන්නේ ශ්‍රී ලංකාවට වීසා ෆ්‍රී රටවල්. වීසා ගන්න ඕනේ නැහැ. ටිකට් එක අරන් යන්න තියෙන්නේ. ඒ ගියන් පස්සේ එහෙ තියෙන ෆැසිලිටිස් හොඳටම ෆැසිලිටිස් තියෙනවා. සිංගප්පූරු වැඩියෙන් හොඳයි. මොකද ආරක්ෂාව වැඩි. ඒ ලෝකෙ දියුණුම රටවල් වලින් එකක් නේ. ඒකින්ද සිංගප්පූරු තමයි රෙකමන්ඩ් කරන්නේ. හැබැයි පොඩි අයත් එක්ක යනවා නම් තායිලන්ත පවා හොඳයි. මොකද දැන් ශ්‍රී ලංකාවට වීසා ෆ්‍රී නේ. ඩ්‍රීම් වර්ල්ඩ්, සෆාරි වර්ල්ඩ් ඒව යන්න පුළුවන්. ඔයාලට මගේ channel එකේ playlist තියෙනවා. playlist එකේ දාලා තියෙනවා මම ඔය ගිය හැම ටුවර් එකක්ම සිංගප්පූරු ටුවර් එක, තායිලන්ත ටුවර් එක, ඉන්දියා ටුවර් එක, වියට්නාම් ටුවර් එක. ඒ playlist එක ක්ලික් කරගන්න. උතන වීඩියෝ සෙට් එක වෙනවා. ඒකේ travel guide එක තියෙනවා. මුළු ටිකට් බුක් කරන තැන ඉඳන් සම්පූර්ණ යන්න පුළුවන්. ඒ playlist එකෙන් බලන්න. සිංගප්පූරු තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඔය මාත් සිංගප්පූරු තමයි. මොකද සිංගප්පූරු ඒ තියෙන facilities ගොඩක් වෙනස්. බජට් එක ගත්තොත් තායිලන්ත හොඳයි. හැබැයි සිංගප්පූරුත් අපි ගිහිල්ලා ආවේ එක්කෙනෙක්ට ලක්ෂ 2.20ක් වගේ ගියේ. දවස් 6ක් ඉඳලා ආවේ. යුනිවර්සල් ස්ටුඩියෝ ඔක්කොම ගියා. ඒ ප්ලේලිස්ට් එකෙන් බලන්න. ඒකෙන් ඔයාලට ගොඩක් හොඳ අයිඩියා ගන්න පුළුවන්. සිංගප්පූරු තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ කල්හාර අහලා තියෙනවා travel vlogs කරන්න හිතුනේ ඇයි කියලා. travel vlogs කරන්න හිතුනේ ඇයි? travel vlogs කරන්න කලින් ඉඳන්ම travel කරා. යාළුවොත් එක්ක travel කරා, කැම්පින් කරා, ගොඩාක් තැන්වල travel කරා. දැන් අතර මේ වීඩියෝ කරන්න ගත්තයින් පස්සේ නොගිය තැන්වලත් ගොඩක් travel කරලා තියෙනවා. මෙයත් ගිහිල්ලා තියෙනවා. travel vlogs කරන්න හිතුනේ ඇත්තටම අපේ පොඩි එකෙන් හම්බුනේ 2020 කොවිඩ් දවස්වල තමයි හම්බුනේ. ඒ කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක හිර වෙලා හිටියේ. වාර විතර ඒ කියන්නේ අවුරුද්දක් විතරම ලොක්ඩවුන් එකේ හිටියන්නේ. කොහෙවත් ඇවිදින්න බෑ. ඇවිද්දත් රටකට යන්න බෑ. ටිකට් ගණන් වැඩි. මාස්ක් එක දාගෙන නිදහසේ ඇවිදින්න බෑනේ. ඊපස්සේ ලොක්ඩවුන් එක ඉවරුණාන් පස්සේ 2022 අන්තිම වගේ දෙන්නත් එක්ක ඊට පස්සේ ඇවිදින්න ගත්තා. අර ඇරියස් කවර් වෙන්නත් එක්ක. ඒකත් එක්ක අපිට ඉතින් අර මතකයක් තියෙන්න ඕන කියලා තමයි වීඩියෝ කරන්න ගත්තේ. මොකද දැන් අපි පොඩි කාලේ ෆොටෝස් තියෙනවා තාත්තලා ගහපු. තාත්තලා ඒ ඇල්බම් තියෙනවා. දැන් අපේ ඉතින් ෆොටෝස් වලට වඩා වීඩියෝස් නේ. ඒ විදිහට තමයි වීඩියෝ කරන්න ගත්තේ. කළා මේ මතකයන් විදිහට තියෙන්න තමයි YouTube එකට දැම්මේ. හැබැයි ඊට පස්සේ දැන් මගේ channel එකේ තියෙන මුල් වීඩියෝ ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. තියෙන්නේ මියුසික් එකක්. ඒ කියන්නේ වීඩියෝ කරලා වීඩියෝ කොටින් මියුසික් එකක් තමයි යන්නේ. ඊට පස්සේ වීඩියෝ එක යනවා මම පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් එක කතා කරනවා. ඒක කොහොම හරි වෙනස් කරේ මගේ යාළුවෙක් ඉන්නවා අනුෂ්කා ෆර්නෑන්ඩෝ කියලා. තාම මතකයි කළුතර ෆිලිප් එකේ තමයි හම්බෙලා කිව්වේ. අයියා දැන් ඊළඟ ස්ටෙප් එකට යන් දැන් පොඩ්ඩක් කැමරාවට කතා කරලා වීඩියෝ කරමු කියලා.
ඊටසේ පළවෙනි වීඩියෝ එක කරන්න මෙයාටත් මතකද මෙයාත් එක්ක වාද්දුවේ. ගිහිල්ලා කැමරේකට කතා කරන්න පුරුදු වෙනවා කාර් එක ඇතුලේ. එන වෙලාව ගියා මම දැන් ක්ලිප් 30 ගානක් විතර ගත්තා. ඒ අරගෙන තමයි පුරුදුනේ. ඊට පස්සේ කොහොමද කැමරේට කතා කරන්න පළවෙනි වීඩියෝ පටන් ගත්තේ ට්‍රින්කෝලෙන්. ට්‍රින්කෝමලි ට්‍රැවල් එක. ත්‍රිකුණාමලි ට්‍රැවල් කරන වීඩියෝ එකේ. එතනින් පටන් ගත්ත එක දැන් ඉතින් ඒක පුරුදු වෙනවා. දැන් ඉතින් vlogs කරන්න ආසයි අතර. ඒ කියන්නේ කොහොමද අපි ට්‍රැවල් කරනවා. මාසෙකට කොහොමද ට්‍රිප් 4ක් විතර යනවා. දැන් මේ මම කිව්වේ ෆැමිලි ටුවර් එකක් යනවා. අවුරුද්දට ටුවර් එකක් යනවා. ඒ ට්‍රැවල් කරන්න ආසයිද මොකද දැන් ඉන්දියාවට ගිහිල්ලා ඒ ආසාව තියෙනවා. ඒකම දැන් ඉතින් vlogs වලට හැරිලා තියෙන්නේ. ඒක දානවා. අනිත් එක කමෙන්ට්ස් වලින් ඕගොල්ලෝ දෙන සපෝට් එක Facebook එකේ ගොඩක් කට්ටිය විස්තර අහනවා, විශ් කරනවා. ඒකත් එක්ක ඒ ආදරෙත් එක්ක තව ඉස්සරහට vlogs කරන්න ආසයි. තව කට්ටිය ඉල්ලනවා මේක කරන්න කිය. එතකොට තමයි මටත් ගොඩක් අයිඩියා එනවා. මේ තැන්වල තව වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. දැන් ගොඩක් කට්ටිය දාලා දෙනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් වීඩියෝ කරන්න කියලා. ඉස්සරහට අනිවාර්යෙන් මේ වීඩියෝ ගොඩක් කරනවා. ඒ වගේ දැන් ඉතින් travel vlogs ආසාව හිතලා තියෙන්නේ. දිගටම කරගෙන යනවා. අපි වීඩියෝ කරපු තැන මාරු කරන්න වුණා. මාරු කරන්න වුණ හේතුව අන්න අතන ඉන්නවා. මේ අපි දැන් ඇවිල්ලා ඉන්න හොටෙල් එක. අපි එනන් යමු ඊළඟ ප්‍රශ්නෙට. හරින් සංකහලා තියෙනවා අලුතෙන් channel එකක් පටන් ගන්න කෙනෙකුට කරන්න හොඳ වීඩියෝස් මොනවද? කොහොමද ඉක්මනට මොනිටයිස් කරගන්නේ? අලුතෙන් channel එකක් පටන් ගන්න කෙනෙක්ට කියන්නේ ඒ කියන්නේ තමන් කැමති සබ්ජෙක්ට් එකේ වීඩියෝස් කරා නම් හරි. ඒ කියන්නේ දැන් මම ට්‍රැවල් කරන කට්ටිය කරන්නේ ට්‍රැවල් වීඩියෝස්. මම විතර නෙවෙයි ට්‍රැවල් කරන මොන තරම් කට්ටිය ඉන්නවද? ඒ කට්ටිය ට්‍රැවල් කරන වීඩියෝස් කරනවා. ඊට පස්සේ මියුසික් කරන කට්ටිය මියුසික් වීඩියෝස් කරනවා. උයන්න කැමති කට්ටිය ඒ වීඩියෝස් කරනවා. ඒ ටෙක් වීඩියෝ කරන කට්ටිය කැමති ඒව කරනවා. අර තමන් කැමති සබ්ජෙක්ට් එක කරා නම් ලේසියි. දැන් හිතන්නකෝ මම මියුසික් හරි මොනවා හරි ටෙක් ගැන සබ්ජෙක්ට් එකක් කරා නම් මට වීඩියෝස් උපරිම මොන 10ක් කරයි 15ක් කරයි ඊට පස්සේ මටත් ඒක නිකන් අර ඔලුවට බරක් හින්දා කරගෙන යන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද දැන් ට්‍රැවල් වීඩියෝස් ට්‍රැවල් කරන්න කැමති නම් ට්‍රැවල් වීඩියෝස් දිගටම කරන්න. වීඩියෝ කරන්න ඇවිදින්න නෙමෙයි ඇවිදින ගම වීඩියෝ කරන්න. ඒක තමයි අර තියෙන්නේ. ඒ කියන්නේ මොකද ආසාව තියෙන දේ කරන් පස්සේ හරි දැන් මගේ යාළුවෝ ඉන්න ගොඩක් ඉන්නවා. දැන් මම කිව්වේ අනුෂ්කව නෑන. එයාත් කැමති සින්දු කියන ගිටාර් ගහන්න. ඒ කරනකොට එයා ඒ සබ්ජෙක්ට් එකෙන් කරන්නේ. අර උයන්න කැමති කට්ටිය උයන්න කැමති ඒ දේවල් කරනවා. ඒ වගේ තමන් කැමති සබ්ජෙක්ට් එකකින් vlogs කරන්න. එතකොට ලේසියි. මොකද ඒ කියන්නේ තමන් කැමති දේ කරනකොට දිගටම කරගෙන යන්න පුළුවන්. අර අකමැති දෙයක් බලෙන් ඔළුවේ දාගෙන ඒක කරන්න එපා. ඔළුව ප්‍රෙෂර් වුණාන් පස්සේ දිගට කන්ටිනියු කරන්න බෑ. අනිත් එක මොනිටයිසේෂන් මොනිටයිසේෂන් කරගන්න ඒකත් ඒ සබ්ජෙක්ට් එක තමයි අර තමන් කැමති දේ කරන්න කියන්නේ. ඒ කියන්නේ මොනිටයිස් ගන්න එක ඇත්තටම ටෙස්ට් මැච් එකක් වගේ. දිගට කරගෙන යන්න ඕන. මොනිටයිස් ගන්න මම හිතා සබ්ස්ක්‍රයිබර්ස් 1000යි වොච් අවර්ස් 4000යි. ඒක තමයි ඔන්ලා තිබ්බේ. මගෙත් ඇචීව් කරගත්ත එකකින්. ඒක අර එකපාරට එන්නේ නැහැ. පළවෙනි වීඩියෝ එකෙන් දෙවෙනි වීඩියෝ එකෙන් තුන්වෙනි එකෙන් එහෙම එන්නේ නැහැ. එහෙම එන කට්ටිය ඉන්නවා. ඒක ඉතින් වාසනාව. අනිත් එක අර අපි වඳුරන කට්ටිය අඩුයිනේ. සෙලිබ්‍රිටිස්ලා නෙමෙයිනේ. channel එකක් දාලා හොඳ content එකක් දාලා ඒ විදිහට තමයි හදා ගන්න ඕන. ඒකින්ද අර ටෙස්ට් මැච් එකක් වගේ එක දිගට සතියකට වීඩියෝ එකක් හරි එහෙම වීඩියෝස් දාගෙන කාලයක් යන්න ඕන. දැන් මගේ මේ channel එකෙත් මට අතාරින්න හිතන වාර අනන්තවත් තියෙනවා. ඒ කියන්නේ මොකටද මේක කරලා ඕනේ නැහැ වීඩියෝ කරන්න ඕනේ නැහැ කියලා. මෙයා සපෝට් එක දීලා තිනවා අපේ අම්මලා තාත්තලා කියලා දිනවා රංගි කියලා දිනවා. ඒ කියන්නේ දිගටම කරගෙන යන්න කියලා. මොකද අර යාළුවෝ දන්නවා ක්වොලිටිය වැඩි කියලා. දැන් මගේ ඒ ගොඩක් මේවා මම ඩීටේල් දෙනවා. සමහර වීඩියෝස් වල ඒ කියන්නේ මමව කරපු වීඩියෝ තියෙනවා. හොඳ මහන්සියක් දාලා හොඳට විස්තර කියලා ගොඩාක් මහන්සිලා හොඳට එඩිට් කරලා වීඩියෝ දානවා. හැබැයි views එන්නේ නැහැ. ඔතකොට ඉතින් ආයි මාර ඩිසපොයින්ටඩ්. ඒ මෙච්චර කරලා එන්නේ නැත්තේ මොකද කියලා. සමහරලාට කන්ටෙන්ට් වීඩියෝස් දානවා views යනවා. හිතා ගන්න බෑ ඊවට views එන්නේ මේවට views එන්නේ නැත්තේ කියලා. ඒක ඉතින් අර ඉවසීමෙන් දිගට long term කරන්න. ඔතකොට මොනිටයිසේෂන් හම්බ වෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් සල්ලි දීලා ගන්න එපා. දැන් මගේ දැන් මේ වෙනකොට YouTube එකේ 68000 සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. Facebook එකේ 90000ක් followers කම්ප්ලීට් වුණා. ඒ ඔක්කොම නිකන් ස්පෙෂලි YouTube එකේ audience එක මාර ඒ කියන්නේ මාර මාත් කැමති. ඒ කියන්නේ හැමෝම අයියේ මල්ලිය කතා කරන විදියට ඒ කට්ටියත් එක්ක කරන්න ආසයි. මොකද ඒ කට්ටිය සපෝට් එක දෙනවා. ඒකත් එක්ක මම ඉස්සරහට කරගෙන යන්න ආසයි. ඒකින්ද ඒ වගේ audience එකක් හදා ගන්න ඉක්මන් වෙන්න එපා. ටෙස්ට් මැච් එක වගේ වීඩියෝස් හදාගෙන දිගට කරගෙන යන්න. අතාරින්න හේතුවට අතාරින්න එපා. දිගට කරන් යන්න. කවදා හරි ඔයාගේ දවස් එනවා. අර Mr Beast ඔයාලා දන්නවනේ YouTube එකේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නේ. Mr Beast ගේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒක බැලුවා ඉස්සර මම මේ පටන් ගත්ත කාලේ. එයා කියන්නේ ඔයාගේ පළවෙනි වීඩියෝ එක හරියන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දෙවෙනි වීඩියෝ එක හරියන්න වෙන්න පුළුවන්. වීඩියෝ 99ක් හදලා 100 වෙනි වීඩියෝ එකත් හරි ගියේ නැත්තම් එයාට කියන්න කියලා. මොකද වීඩියෝ 99ක් හදද්දී 99ක් පබ්ලිෂ් කරද්දී අනිවාර්යෙන් ඔයා වෙනස් වෙලා මොනිටයිස් වෙලා සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඒකෙන්ද ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන දිගට වැඩේ කරගෙන යන්න. ඉනයි
චමිත් දේශාන් අහලා තියෙනවා travel කරද්දී. චමිත් දේශාන්. ඔව් ගොඩක් කමෙන්ට් කරන කෙනෙක්. චමිත් දේශාන් අහලා තියෙනවා travel කරද්දී ලැබපු අමතක නොවන අත්දැකීම් මොනවද? ඔයාගේ එක මුලින් කියලා ඉන්නු. මොකක්ද තියෙන අමතක නොවන අත්දැකීම? මට තියෙන්නේ ඇල්ලි ගිහිල්ලා මං ගියේ සිප් ලයින් එකේ කියප එක තමයි අමතක නොවන අත්දැකීමකට තියෙන්නේ. ආයෙනෝ මොකක් හරි මොකද්ද සිප් ලයින් එකේ ගියේ එක. ඒක අමතක නොවන අත්දැකීම. ඒක සිප් ලයින් එක ලංකාවේ වඩා මට තියෙනවා පිටරට දෙකක් තියෙනවා අත්දැකීම් දෙකක්. එකක් මේ ළඟදී ගියපු ඉන්දියන් ටුවර් එකේදී අර මගේ දැන් මේකට මම හිතන්නේ මාස එකමාරක් කරනකොට මාසෙන් ආව views ලක්ෂයක් ආවා. දැන් views 1,70,000ක් විතර තියෙනවා. පැය 18ක දුම්රිය ගමන මෙහි දිල්ලි ඉඳන් මුම්බායි වලට ආපු එක. ඒක ඇත්තටම අමතක වෙන්නේ නැහැ. මොකද ඒකේ මම ගත්තේ 4 class cabin එකක් 4 දෙනෙක්. මම ශ්‍රී ලාංකිකයේ තනියම ඊටු 3 දෙනාම ඉන්දියාවේ. ඉන්දියන් කතා කරන්නේ මමත් ඒ කට්ටියත් එක්ක කතා කරනවා. මේ පැය 18 මාරම අත්දැකීමක් කියන්නේ මුළු ඉන්දියාව ගැනම ඉගෙන ගත්තා. දේශපාලන දේවල් කතා කරා. ක්‍රීඩාව ගැන කල්චර් එක ගැන ට්‍රැවල් කරන ඒගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා මට ඒගොල්ලෝගේ දේවල් පෙන්වනවා. ඒ කියන්නේ අර ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරන්න බෑ එහෙම කියලා තිබ්බට ඒ කට්ටිය මාර හොඳයි. ඒ කියන්නේ අන්තිමට කොහොම හරි මුම්බායි වල දැන් මම මුම්බායි එකට එන කඩේ මම මේ දොරෙන් කෝච්චියේ පෙට්ටියෙන් දොරෙන් එළියට ගිහිල්ලා දොරේ ඉඳන් වීඩියෝ කරනවා. දැන් අර 3 දෙනා ඇතුලේ මගේ කැමරා බඩු ෆෝන් බඩු එතන චාර්ජර් ගහලා තිබ්බේ අන්තිම පැය දෙකේ වගේ. ඉන්නකොට එකපාරට ඒ 3 දෙනා ආවා. මම දන්නේ නැහැ මම ඉතින් හිටියේ මුම්බායි වලින් බහිනවා කියලා. ඒ කට්ටිය ඊට කලින් ස්ටේෂන් එකෙන් බහිනවා. දැන් ඒ කට්ටිය තමයි ඇතුළේ මම එළියට. හැබැයි ඒ කට්ටිය යන්න කලින් ඒ කට්ටිය ඊට පස්සේ මට කියලා ගියේ මගේ ෆෝන් එක ඔක්කොම කැමරා ඒ බඩු ටික ඔක්කොම පැත්තකින් අයින් කරලා වහලා වෙන කාටවත් පේන්නේ නැති වෙන වහලා තමයි ඒගොල්ලෝ ආවේ. ඒ කියන්නේ හොඳ මිනිස්සු ඇත්තටම ඉන්නවා. ගොඩක් ඉන්නවා. අර මම දන්නේ නැහැ මොකක් හරි හේතුවකට වැරදි දේවල් නෙගටිව් මාකටිං එක වැඩි සමහරලාට ඉන්දියාවේ. නැත්තම් හොඳ මිනිස්සු ඇත්තට ගොඩක් ඉන්නවා. මට ඒක අර ගොඩක් මගේ ඔළුවත් වෙනස් වුණා. මේ මිනිස්සු කොච්චර හොඳයිද අනිත් එකේ කතා කරපු දේවල් ඒ අත්දැකීම් මට ඇත්තටම මතක වෙන්නේ නැහැ. අනිත් එක හොඳ එකක් තියෙනවා වියට්නාමේ ගොඩක් කට්ටිය ඒක වීඩියෝ බලලා නැතුව ඉතින් මම මුලින්ම ගියපු ට්‍රැවල් එකේ අපි යාළුවෝ ගොඩක් එක්ක ගියේ. මුල්ලම සෙට් එකක් ගියේ. ඒකින්ද ඒක අත්දැකීම කියන එක මතකයි. හැබැයි අත්දැකීම වෙනස්ම අත්දැකීමක්. අපි ආපු වියට්නාම් ගිහලා මැලේසියා ගිහිල්ලා වියට්නාම් ගියා. එනකොට මැලේසියා ඉඳලා ශ්‍රී ලංකාවට එන්න තිබ්බේ. එන ෆ්ලයිට් එකේ රෑ ආවේ මැලේසියා ඉඳන් ශ්‍රී ලංකාවට එනකොට ලංකාවට මම ඉතින් පැයක් වගේ දුර තිබ්බේ. අපි එනකොට ඊට පස්සේ එකපාරට නිකන් ෆ්ලයිට් එක ගැස්සෙන්න ගත්තා. අපි හිතුවේ නිකන් ටර්බියුලන්ස් මොනවාට කියලා. ඒව නෙවෙයි ෆ්ලයිට් එකේ දෝෂයක්. මැලේසියා එයාලයින් එකේ ෆ්ලයිට් එකේ දෝෂයක් කියලා අපිත් කලබල වෙලා දැන් ලංකාවට එන්න තිබ්බ එක ආයි හරව ගත්තා. හරවගෙන ඒ කියන්නේ හදිසි කොට බෑමක් කරන්න මැලේසියාවේ දැන් ආපෙක ඉන්දුනීසියා පැත්තට ගියා. ඊට පස්සේ ඉන්දුනීසියා කරලා ආපහු මැලේසියාවට ගියා. අපි මැලේසියා ට්‍රාන්සිට් එකක් විතරයි අරන් තිබ්බේ. කියන්නේ ලංකාවේ මැලේසියාවට මැලේසියාවෙන් වියට්නාමයට ආයි එනකොට වියට්නාමෙන් මැලේසියාවට මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට මැලේසියාවට යන්න තිබුණේ නැහැ. කොහොම හරි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා. ඊට පස්සේ ලංකාවේ අපිට ඒ කියන්නේ ෆ්ලයිට් එකේ හිටපු ඔක්කොන්ටම 100 ගාණක් හිටියා. 100 ගාණටම එදා දවසක් මැලේසියාවේ ෆ්‍රී ඉන්න හම්බුණා. මොකද මේ එයාලයින් එකේ වරදන්නේ. ඊට පස්සේ හොටෙල් එකකට මැලේසියාවේ හොටෙල් එකකට එක්කන් ගිහලා ඒගොල්ලෝ බස් එකේ හොටෙල් එකේ දවසක් අපි ඉඳලා ඊට පස්සේ තමයි ෆ්ලයිට් එකේ ආවේ. ඒ දවසේ එච්ච විද්‍ය ෆ්ලයිට් එකේ ගත්ත අත්දැකීම මාරයි. ඒක කොල්ල සෙට් එක අපි යාළු සෙට් එක ගියේ. ඒකින්ද ඒ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකක් දාලා ඇති. ඒක බලන්න මේ වියට්නාම් ට්‍රැවල් එකේ තමයි ඒක තියෙන්නේ. මේ ඉන්දියන් සාගරයේ අතරමැද ටෙක්නිකල් එරර් එකක් කියලා. ඒ වීඩියෝ එක බලන්න. ඒක මාර මම වීඩියෝ කරා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීමක්. මොකද මැලේසියා එයාලයින් MH මට ෆ්ලයිට් නම්බරේ මතක නැහැ. ඒක ෆ්ලයිට් එකක් තමයි ඔය වගේ අපි එනකොට මැලේසියා කියන්නේ දැන් එයාපෝට් එක ලෑන්ඩ් කරන්නේ. ලෑන්ඩ් කරාන් පස්සේ එයාපෝට් එකේ කට්ටියත් එක්ක කතා කරනකොට මුළු එයාපෝට් එකේම කට්ටිය එයාලයින් කට්ටියම ෆෝකස් එක තියලා තියෙන්නේ අපේ ෆ්ලයිට් එක ගැන. මොකද ෆ්ලයිට් එක එනවද නැද්ද කියන. මොකද ඒ වගේ ෆ්ලයිට් එකක් තමයි එකපාරට තාම මිසින් කරලා තාම හොයාගන්නත් වෙලා තියෙන්නේ මැලේසියා එයාලයින්. ඒකින්ද අර ඒ වගේ තීරණාත්මක මොහොතක් තමයි එදා තිබ්බේ. ඒක අමතක වෙන්නේ නැහැ. ලංකාවේ තියෙනවා රිවර්ස්ටන් ගිහිල්ලා එක සැරයක් අපි වැස්සට අහුවෙලා ජනකනේ. ජනකයි අපේ පුෂ්පිකලා යාළුවෝ කට්ටිය ගියේ. යාළුවෝ කට්ටිය ගිය වෙලාවේ වැස්සට අහුවෙලා මාර විදිහට හිර වුණා. ඒ වෙලාවේ ඒ කට්ටියත් එක්ක යාළුවෝ හිටපින්ද වැස්සෙම වැස්ස පල්ලයට මෙයන් එයාවත් වඩාගෙන එයාවත් වඩන වැස්සේ අර මේ ටවර් එක ගාවේ ටවර් එක ගාවේ ඉඳන් පල්ලයට බැස්සා. ඒකත් අමතක වෙන්නේ නැහැ. අර උලංග පොල්ල ගානේ උලංගත් වැඩි වැස්ස වෙලාවේ ඒක අමතක නොවන අත්දැකීමක් තමයි. මොකද ළමයිත් හිටියා. ඒක මරු එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ යසිරු අහලා තියෙනවා ඩ්‍රෝන් එකක් ගන්න කාලේ හරි නේද දැන් වීඩියෝ කරන්නේ මොනවයින්ද? ඩ්‍රෝන් එකක් ගන්න කාලේ හරි වෙන්න ඕ හරි ඩ්‍රෝන් එකක් ගන්න කාලේ හරි වීඩියෝ නම් කරන්නේ මම GoPro එකෙන්. GoPro එකයි iPhone එකයි.
GoPro එකේ iPhone එක ගොඩක් පාවිච්චි කරන්නේ Facebook එකට වීඩියෝ දාන්න iPhone එකෙන් ගන්නවා. අනිත් එක රෑට වීඩියෝ කරන්න බෑ GoPro එකේ මේ brightness අඩුයි. ඒකෙන්ද iPhone එකෙන් තමයි රෑ වීඩියෝස් ගොඩක් ගන්නෙ. ඔයගොල්ලොත් vlogs කරනවා නම් බලන්න GoPro එකේ රෑට මේ එළිය මදි. ඒකින්ද නැත්නම් එක ෆ්ලෑෂ් ලයිට් එකක් මෙයා කරන්න. නැත්නම් iPhone එක drone එකක් ගන්න ඕන. ඉතින් අර මගේ තියෙන ගොඩක් travel guide වගේ විස්තර කියන ඒවානේ. ඒකත් එක්කනට මට තාසයි drone එකක් ගන්න ලස්සන shots එකක් ගන්න. drone එක අර ලංකාවේ පොඩක් වීතිත් වැඩි හින්දා බලමු ඉස්සරහට drone එකක් ගමු. subscribers 7500 වගේ drone එකෙන් තරඟ වීඩියෝ ටිකක් කරමු. තව තැනකට යන්න. තව ප්‍රශ්න තියෙනවද? තව එක ප්‍රශ්න. ඒකත් එන්න. අභිලාෂ අහලා තියෙනවා ඇයි අක්කා වැඩි කතා කරන්නේ නැත්තේ? වීඩියෝස් වලට වැඩි නැත්තේ ඇයි? ආ උත්තර දෙන්න. වීඩියෝස් කරන එක මෙයාගේ විදිහ මට ඒවට එහෙම ෆේස් කරන්න ලොකු ආසාවකුත් නැහැ. ඒ හින්දා වෙන්නේ නැති. වීඩියෝ එකේ මගේ වීඩියෝ වල ගොඩක් තියෙන විස්තරයි ඒ තැන් පිළිබඳනේ. ඉතින් මෙයත් වීඩියෝ වල ඉන්නවා. බලමු ඉස්සරහට ඉතින් වැඩිපුර කතා කරමු. දැන් ඉතින් අද කතා කරනෝනේ ගොඩක්. ඒ වගේ ඉස්සරහට කතා කරන්න පුළුවන්. ගොඩක් ඉතින් අපේ travel videos මුලින්ම බලන්නේ අපේ අම්මයි තාත්තයි. ඊට මෙයාගේ කට්ටිය බලනවා. ඉතින් ඒ කට්ටියටත් හරියන විදිහට තමයි family vlogs තමයි කරන්නේ. ඉස්සරහට බලමු මේ ගොඩක් කතා කරමු නැත්නම්. මාත් ඉස්සර කතා කරලා දැන් ගොඩක් කතා කරාට. ඉස්සරහට කතා කරමු. තව එක්කෙනෙක් එක්කෙනෙක් කතා කරයි. හරි අපි එනම් දැන් වෙන තැනකට ගිහිල්ලා ඊටු වීඩියෝ ප්‍රශ්න ටික කරන්න. මොකද දැන් ඊට බෑගෙන යනවා. දැන් අපි ඇවිලින්නේ හොටෙල් එකට කිතල රිසෝට් එකට තිස්සමාරාවේ. මේකේ වීඩියෝ එකත් මම ඊළඟට ගේන්න. අපි දැන් ඇතුළට ගිහිල්ලා මම ඊළඟ ප්‍රශ්න ටික ඊළඟ තැනින් කරමු. අපි ඊයේ Q&A එක හවස නැවැත්තුවා. ඊට පස්සේ ඩිනර් එකට ගියා. දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරලා Q&A එක කන්ටිනියු කරන්න කියලා මේ පාර වයිෆ් කැමරා එක අල්ලන් ඉන්න. එයා කැමරා එක පිටිපස්සෙන් ඉන්නම් කිව්වා. එයා කැමරා එක අල්ලන් ඉන්නවා. එහෙනම් Q&A එකේ ඊටු ප්‍රශ්න ටික උත්තර දෙන්නම්. travel ජීවිතේ channel එකෙන් අහලා තියෙනවා ඔයා follow කරන travel channel මොනවාද ආයේ ඉන්දියාව යන්නේ කවද්ද කියලා. ඉන්දියාව යනවා බොහෝ දුරට මේ අවුරුද්දේ අපෝ දෙසැම්බර් වල යන්න හිතන් ඉන්නේ චෙන්නයි එහෙම නැත්නම් කල්කටා පැත්තට එහෙම නැත්නම් ශිම්ලා මනාලි. මේ පැත්තට යන්න හිතන් ඉන්නේ. ඒ තුනෙන් එකක යනවා අනිවාර්යෙන් train journeys එක්කම ගොඩක් plan ටික තියෙනවා. මට කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝ යනවා නම් ඒ කියන්නේ කැමති නම් දකින්න කැමති ඉන්දියාවේ මොන පැති වල vlogs ද කියලා. චෙන්නයි සාමාන්‍යයෙන් තමිල්නේ. ඒ පැත්ත තමිල්නාඩු ඒ vlogs ටිකක්ද දකින්න කැමති. නැත්නම් කේරළේ පැත්තේ vlogs ටිකක්ද දකින්න කැමති. කල්කටා පැත්තේ ගොඩක් වීඩියෝස් නැහැ. ඒකයි මම කල්කටා යන්න තියුවේ. කල්කටා පැත්තද නැත්නම් ශිම්ලා මනාලි. ඒක කියන්න වැඩි කැමැත්ත තියෙන පැත්තේ vlog එකක් කරමු. train journeys එක්කම මම දවස් 7ක් විතර සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ ඉන්දියාවේ. ඊට පස්සේ ඔයා follow කරන travel channel මොනවද? follow කරන කියන්නේ ගොඩක් channel travel බලනවා. ලංකාවේ travel ඊට පස්සේ පිටරට ඒවා බලනවා. ඉන්දියන් ඒවා බලනවා. ලංකාවේ travel channel වලින් ගොඩක් ආසේව තියෙන travel advice vlogs ටික බලනවා. ඊට පස්සේ දිනේෂ් පැතුම්ගේ එයාගේ මම ඉස්සරින් තමයි බලනවා. අදෝතේ සංචාරකයා මට පානතර දෙකක් හම්බෙලා තියෙනවා. මේ එයාගේ vlogs නම් මම ගොඩක් බලනවා. ඊට පස්සේ කවුද Planet 361 stories අපේ ડોක්ටර්ගේ. එයාගේ සිංගප්පූර යන්න කලින් මම සිංගප්පූර වීඩියෝස් බලුවා. ඊට පස්සේ වියට්නාම් වීඩියෝස් බලුවා. එයාගේ ගොඩක් බලනවා. මොකද එයාගේ තර මුලින් ඉඳන් අකට ගොඩක් දැනුම ෂෙයා වෙනවා. ඒ දේවල් බලන්න ආසින්ද එයාගේ වීඩියෝස් බලනවා. ඒ වගේ තව ලංකාවේ ගොඩක් ඔය අලුත් travel channels බලනවා කට්ටියගේ. ඒ කියන්නේ අලුත් ඒවායිත් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ හැබැයි මං බලන ඒ කියන්නේ ඉස්සරේ නම් බලන දාපු ගමන් අනිවාර්යෙන් බලන channel එකක් තමයි වැඩිම ආස channel එකත් ඒක travel චතුර. මේක ආයි number 1 channel එක මට ආසම එක. ඒ travel චතුර දෙරනේ පටන් ගත්ත පළවෙනි episode එකේ තමයි මම අද වෙනකම් ඔක්කොම බලලා තියෙනවා. travel චතුර පටන්ගෙන සති දෙකක් යනකොටත් මට ඒ චතුරල්ලිස් හම්බෙලා තියෙනවා. ඒත් එක්ක ගහ ෆොටෝ එකකුත් Instagram එකේ තියෙනවා. ඒ කාලේ ගහ ෆොටෝ. travel චතුර channel එකෙන් මාත් සමහර දේවල් ගන්නවා. කියන්නේ ඒක තමයි මම ආසම channel එක travel චතුර. ඊට පස්සේ ඉෂාර ප්‍රියදර්ශන thumbs up එකක් දාලා තියෙනවා. thank you. මගේ ගොඩාක් වීඩියෝස් වල ඒ කියන්නේ හැම වීඩියෝ එකට වගේ කමෙන්ට් කරන කෙනෙක් ඉෂාර ප්‍රියදර්ශන. ඊට පස්සේ trev 309 එයා අහලා තියෙනවා දියතලාව බදුල්ල travel guide කියලා. බදුල්ල travel guide එකක් කරලා තියෙනවා. අපි බලන්න ඇල්ල travel guide කියලා. ඒකේ තියෙනවා අපි ඇල්ලට තොර train එකේ ගියේ නැවතිලා දවසෙන් අපි ඇල්ල පැත්ත ඇවිදලා බදුල්ල නයින් ආච්ච ඔක්කොම ඇවිදපු එකක් තියෙනවා. ඒක කරලා තියෙනවා ඇල්ල travel guide කියලා. සර්ච් කරන්න ඔයාලට මම කිව්වා වගේ මගේ channel එකේ playlist එක බලන්න. ඒකේ තියෙනවා ලංකාවේ traveling diary කියලා තියෙනවා. ලංකාවේ travel කරපු travel guide videos ඔක්කොම. train journey, hotel stay වෙනම දාලා තියෙනවා. පිටරට සංචාර වෙනම දාලා තියෙනවා.
ඒ විදිහට ප්ලේලිස්ට් එකෙන් ඕගොල්ලෝ කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒකේ තියෙනවා බලන්න. ඊට පස්සේ දාලා තියෙනවා රූදාරා TV. ශිම්ලා මනාලි පැත්තට යන විස්තර දැනගන්න ඕන. මම ඉන්දියා සංචාරයට කියන්නම්. එයා දැන්ටම කියනවා ශිම්ලා මනාලි පැත්තට රූදාරා TV. ඊට පස්සේ සුරාජ් උත්තමවඩු අහලා දෙනවා වීඩියෝ කරන අයිටම් එක මම කලින් කිව්වා GoPro එකයි iPhone එකයි. ඊට පස්සේ අපවුරුදාරා TV එකකින් අහලා තිනවා ගෝල් ට්‍රිප් එකක් එනවනම් බලන්න කොහෙද අයියා හොඳ. ගෝල් එනවනම් ඉතින් ගාල්ලේ කොටුව රූමස් වල ගොඩක් තැන් තියෙනවා. මම ගාල්ලේ බ්ලොග් එකක් කරලා නැහැ. ඒකෙන්ද ගාල්ලේ බ්ලොග් එකක් අනිවාර්යෙන් ඉස්සරහට කරනවා. ගාල්ලේ ඉතින් ආවොත් ගාල්ලේ කොටුව හොඳයි. රූමස් වල මඩොල් දුව ඒ වගේ අපි මාතර ට්‍රැවල් ගයිඩ් එකක් තියෙනවා. ඒ ටික බලන්න. දාන්න දෙන්නත් ඕන. එයත් එක්ක සෙල්ලම් කරන්නයි පූල් එක යන්නේ ආදිසි කරනවා. ඒකින්ද ටක් ගාලා වීඩියෝ එක කරන්න ඕන පූල් එකට යන්න ඕනේ. ඒකින්ද ටක් ගාලා ඉතුරු ප්‍රශ්න ටික උත්තර දෙන්න. ඊට පස්සේ ෂෙරෝස් අහලා තියෙනවා අයියාගේ නම, අයියාගේ ගම, අයියාගේ වයිෆ්ගේ නම. මගේ නම කියන්න අමතක කරන්න එපා. මම ෂෙරෝස්. thank you මල්ලි. වත් කමෙන්ට් කරනවා නිතරම. ඊට පස්සේ මගේ නම රුවන් සමීර මල්ලආරච්චි, ගම ගාල්ල. වයිෆ්ගේ නම උද්‍යානි අනුරුතිකා පෙරේරා මට මතක විදියට. ඊට පස්සේ එසන්දි සෙහාන්‍ය දෝනිගේ නම. thank you ෂෙරෝස්. ඊට පස්සේ TikTok පිස්සෝ දාලා තියෙනවා ඔයාගේ නම් බ්ලොග් මාර ලස්සනයි. ලංකාව ඇතුලේ තව ට්‍රැවල් ටිකක් කරමුකෝ. ජය වේවා. අනිවාර්යෙන් කරනවා. ලංකාවේ ට්‍රැවල් ගයිඩ් වීඩියෝ කීපයක්ම කරනවා. මේ මාසෙ ගිහිල්ලා ආයන් පස්සේ ඊට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ලංකාවේ ගොඩක් සංචාරය කරන්න හිතනවා. යාපනය යනවා අනිවාර්යෙන් ආපහු. මන්නාරම යනවා. ඊපස්සේ මන්දාරන් නුවර ඒ වගේ පැති ටිකක් අනිවාර්යෙන් කරන්න දැන් තියෙනවා වීඩියෝස් ටිකක්. ඒ වගේ තව ඉතරට ලංකා ට්‍රැවල් ගයිඩ් ගොඩක් එනවා. ඊට පස්සේ ශ්‍රියාලතා විතානගේ දාලා තියෙනවා අක්කා ගොඩක් වීඩියෝස් වලට කමෙන්ට් කරන එක්කන දාලා තිනවා. ඇත්තටම මම කැමතියි ඔයා ගාල්ලේ උපන් ගාල්ලේ හැදුණු වැඩුණු කෙනෙක් නිසා ගාල්ල ගැන හොඳට දන්නවා ඇතිනේ. ඒ නිසා කෙනෙකුට ගාල්ල නගරය නරඹන්න වන්දනා කරන්න විනෝදයෙන් ගත කරන්න පුළුවන් තැන් පිළිබඳ වීඩියෝ එකක් කරනවා නම් හොඳයි. දකුණු ලකේ අගනගරේ ගාල්ලුපුරේ සිරි අනිවාර්යෙන් ගාල්ලේ ලොකු ට්‍රැවල් ගයිඩ් කීපයක්ම කරනවා. ගාල්ලේ කොටුව ඊට අමතරව දවසෙන් ඇවිදින්න පුළුවන්. ට්‍රේන් එකේ ගාල්ලේ ඇවිදලා ගාල්ලේ ස්ටේෂන් එකේ නවතින්න පුළුවන්. ඒ විස්තරත් එක්ක අනිවාර්යෙන් vlog එකක් කරන්න. බිලියත් ස්පෙෂල් ට්‍රේන් එකක් තියෙනවා. ඒකෙන් අපි කරමු ගාල්ලේ වීඩියෝස් ටිකක් ඉස්සරහට ගන්නම් අනිවාර්යෙන්. ඊට පස්සේ දානවා සිලෝන් මිර දාලා තියෙනවා හොටෙල් රිවිව් කළා ඇති. දැන් ට්‍රැවල් vlog එකක් කරමු. දැනුත් මේ ඉන්නේ හොටෙල් එක තමයි. හොටෙල් රිවිව් vlog එකක් කරන එක. vlog එකක් කරන ගම. ඒ කියන්නේ මේ දවස්වල දැන් අපි හොටෙල් vlogs ටික කරන්න ගත්තේ ජූනි ජූලි අගෝස්තු මේ මාසේ. මේ කාලේ තමයි ඇත්තට ඕෆ් සීසන් එක ලංකාවේ. මේ කාලේ තමයි මේ හොටෙල් ඕෆර්ස් තියෙන්නේ. ලෝකල් ලංකාවේ කට්ටියට හොටෙල් වලට යන්න පුළුවන් ගණන් අඩු රේට් හම්බ වෙනවා මේ කාලේ. ඒකින තමයි මේ හොටෙල් සිස්ටම් අපිත් ඇවිල්ලා vlogs ටිකක් කරන්නේ. සාමාන්‍යයෙන් නැත්නම් නොවැම්බර් දෙසැම්බර් කියන්නේ පීක් සීසන් එක. ඒ වගේම අප්‍රේල් කියන්නේ පීක් සීසන් එක ගණන් වැඩි. ඒකින් තමයි මේ කරන්නේ. ඔයගොල්ලොත් මතක තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජූනි ඉඳන් අගෝස්තු සැප්තැම්බර් කාලේ ලංකාවේ හොටෙල්ස් වලට යන්න පුළුවන් රේට් අඩු කාලේ. ඒකින් තමයි vlogs කරන්නේ. හොටෙල් රිවිව් කරා ඇති. අනිවාර්යෙන් ට්‍රැවල් vlogs ටික ඉස්සරහට පටන් ගන්නවා. හොටෙල් ස්ටේ මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒකට මේ හොටෙල් එකත් ඇඩ් වෙනවා. කිතල රිසෝට් එක. ඊට පස්සේ ට්‍රැවල් vlog කරමු අනිවාර්යෙන්. ඔයා කියපු කාරණාවට එකයි. ඊළඟට ජෙනිෆර් සුමනසේකර. thank you. එයාත් හැමතිස්සෙම කමෙන්ට් කරන එක්කෙනෙක්. එයා දාලා දෙනවා ගොඩක් විස්තර. ඇත්තටම සහෝදරයා මම මේ channel එකට කැමතිම හරිම ලස්සනට පැහැදිලිව පොඩි දේවල් පවා විස්තරාත්මකව කියලා දෙන නිසා ඔයාගේ හැකියාව වගේ කරනවා. බොහොම ස්තුතියි. මගේ දැනුමට වටින ගොඩක් දේවල් මම මේ channel එකෙන් එකතු කරගන්නවා. හොඳ ගුණාත්මක වීඩියෝස් ඔයා ඉදිරිපත් කරනවා. travel videos බලන්න ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ලංකාව vlog එකකින් දැක්කත් සනීපයි. කියන්නේ මම හිතන්නේ ලංකාව පිටරට ඉන්න කෙනෙක් ලංකාවේ. තව ඔයා නොදන්න දේවල් කියලා දෙන නිසා තවත් කැමතියි. මගේ ප්‍රශ්න ඔයා පාසල් ගියේ කොහෙද? තව පුංචි කාලේ ගෙවුණු විදිය දැනගන්න ආසයි. ඔයාගේ ඉදිරියට ජයපතනවා සහෝදරයා. අදවතින් ස්තුතියි ඔයාගේ මේ ලස්සන කමෙන්ට් එකට. මගේ පොඩි කාලේ කියන්නේ මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ සෙන්ට් ඇලෝසියස් කොලෙජ් එකට. එක වසරේ ඉඳන් 13 වසර වෙනකම් ඇලෝසියස් ගියේ. ඊට පස්සේ පවුලේ විස්තර කරලා අම්මයි තාත්තයි අයියයි නංගි. අයියා නිව්සීලන්ඩ් ඉන්නේ. නංගි ලංකාවේ මැරි කරලා තියෙන්නේ. එයා නංගි අපි මස්සිනා ඉන්නවා. මගේ channel එකේ වැඩිම views තියෙන එක එයා ෆෝස් මියුසියම් රත්මලානේ. අපි ඒ කට්ටියත් එක්ක ගියේ. දිල්ෂා එයාත් ඉන්නවා මේ වීඩියෝ එකේ. එයාත් මං වගේම තමයි යුද්ධ දේවල් බලන්න ඒ කරන්න ආසයි. ඒක තමයි පොඩි කාලේ විස්තර. ඊට පස්සේ අපි මැරි කරා. දැන් බබා ඉන්නවා. හොඳයි. පොඩි කාලේ හොඳයි අමතක වෙන්නේ නැහැ. දැන් මේ දේවල් මතක් කරනකොටත් දුකයි. channel එකත් තව කලින් පටන් ගත්තා නම් කියලා හිතනවා. ඒ වගේ ඔයගොල්ලොත් අර මගේ අහලා තිබුණේ travel channel එක පටන් ගන්න හොඳ කාලේ. දැන් තමයි හොඳ කාලේ. නැත්තම් හොඳම කාලේ ඊයේ. ඒකින්ද අදටම පටන් ගන්න. thank you. ඊටසේ සුදෝන් YT අහලා තිනවා ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන තව බලන්න යමු අප්‍රසිද්ධ තැන් ඒවා. public transport use කරන්න පුළුවන් videos කරන්න ගොඩක් අය බයික් වල යන ඒවා තමයි තියෙන්නේ.
අනිවාර්යයෙන් මම ඉස්සෙල්ලත් කිව්වා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් යන්නේව දානවා. දැන් අපි දැම්මා NCG එක්ස්ප්‍රස් බස් වීඩියෝ එක දැම්මා පානදුර ඉඳන් නුවරට යන විදිය. මොකද මේ දවස්වල නුවරට එන්නේ නැති නිසා. ඒ වගේ ගොඩක් ඔය මේ බස් වල වීඩියෝස් කීපයකුත් කරන්න ඉතින් ඉන්නවා. අනිවාර්යයෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ලේසි. මේ මොකද අපි දැන් මේ පෙට්‍රල් ගණන්නේ. අපි නුවර යනකොටත් අපි දෙන්නත් කතා කරලා තමයි NCG එකේ ගියේ. මොකද තුන් දෙනාට යන්න ගියේ 4500යි. එනකොට උනේ අපි මාකුඹරට ඇවිල්ලා ආවා. එතකොට ගියේ 3000 ගාණක් ගියේ. ඒතර යන්නයි එන්නයි වියදම ගියේ 8000 ගාණක් සම්පූර්ණයෙන්. කාර් එකේ අපි හිතමු වාද්දුවේ ඉඳන් නුවරට ගිහින් එන්න ගියා නම් පෙට්‍රල් 414 ලීටරේ පෙට්‍රල් වලට යනවා 10000ක් විතර. එතනින් ගම මහන්සිය ඩ්‍රයිව් කරන එකත් එක්ක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක කියන්නේ එක දැන් මේ දවස්වල තෙල් කොස්ට් එකත් එක්ක හොඳයි. ඒකින්ද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් අපි ඉස්සරහට වීඩියෝස් ටිකක් කරමු. ඊට පස්සේ තියෙනවා නවිත්. ඔයාගේ කමෙන්ට් එක මම ඔය හිටියේ මම දැක්ක කමෙන්ට් එක දාලා තියෙනවා. නවිත් info නවිත් මල්ලි thank you. මගේ channel එකේ මම හිතන්නේ වැඩියෙන්ම කමෙන්ට්ස් තියෙන්නේ මෙයාගෙන් දන්නේ නැහැ. නවිත්ගෙන් ගොඩාක් කමෙන්ට් දාලා තිනවා. අයියා ලස්සනට vlog එකක් කරන්න ඉගෙන ගත්තේ කොහොමද? සහ ඊළඟට ලංකාවේ කොහෙටද යන්න හිතන් ඉන්නේ? සහ අයියා ආසම දුම්රිය එන්ජිම සහ බලවේග කට්ටලය. දුම්රිය එන්ජිම M11 ආසම එන්ජිම. ඒක ආයෙ වෙනස් කරන්න දෙන්නේ නැහැ. බලවේග කට්ටලේ තැඹිලි පාට එක. පරණම එක. ඒක තමයි බලවේග කට්ටලේ එන්ජින් එක අරක තමයි. M11 එක. වෙන දෙයක් නෑ අහන්න අයියා හැමදාම සතුටින් ජීවිතේ විඳින්න අයියා ආසාවෙන් වීඩියෝ බලන්නේ අයියාගේව විතරයි ජයම වේවා ආදරේ. මෙයා වගේම තව මල්ලිලා කීප දෙනෙක් ඉන්නවා මම හිතන්නේ එක්සෑම් කරන කට්ටිය කැම්පස් හරි A level හරි එක්සෑම් කරන කට්ටිය ඉන්නවා කමෙන්ට් දානවා එක්සෑම් එක දීදී තමයි අයියාගේ වීඩියෝ එක බලන්න ආවේ කියලා ඉගෙන ගන්න එකයි එක්සෑම් එකයි අනිවාර්යෙන් නම්බර් 1 ඒ ටික කරන ගම වීඩියෝ එක බලන්න thank you කමෙන්ට් දාලා තියෙනවා එක්සෑම් එක දීදී අයියා වීඩියෝ එක බලන්න යනවා කියලා හොඳට එක්සෑම් එක කරලා ඉගෙන ගන්න කියලා ඔයගොල්ලන්ට විශ් කරනවා මේ දේවල් කරගෙන වීඩියෝස් කරමු vlogs බලන්න නම්බර් 1 එක අධ්‍යාපනයට දෙන්න ඊට පස්සේ නවිත් මල්ලි තව අහලා තිබ්බ මොකක් හරි ඉගෙන ගත්තේ කොහොමද කියලා vlog එකක් කරන්න මම මල්ලි කලින්ම කිව්වා ඒ කියන්නේ අර මුලින්ම කරන්න ගත්තේ මියුසික් දාලා ඊට පස්සේ හඬ කැවුවා ඊට පස්සේ මෙහෙම කරා ගොඩක් YouTube එකේම තමයි මම අතට ඉගෙන ගත්තේ වීඩියෝ කරන විදිය වීඩියෝ එඩිට් කරන විදිය thumbnail හදන විදිය දැන් මගේ මම දන්නවා මගේ thumbnail දැන් හොඳයි කලින්ට වඩා thumbnail ඇත්තට හොඳයි ඒ කියන්නේ හැමදේම YouTube එකේ මමත් YouTube වීඩියෝ කරන ගමන් YouTube එකේ බලලා YouTube එකේ තියෙන වීඩියෝ වලින් තමයි මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ක්ලාස් ගිහිල්ලා කෝසස් එහෙම මුකුත් නැහැ ඉගෙන ගත්තා ඊට පස්සේ කරනකොට මටත් තේරෙනවා මේක මට හදා ගන්න පුළුවන් මේක මට හදා ගන්න පුළුවන් මේක මේ විදිහට කරන්න පුළුවන් දැන් එයාට පූල් යන්න ඕන පිටිපස්සෙන් ඇවිල්ලා කැමරා එකේ පිටිපස්සෙන් කියනවා යන් කියලා. ඉතින් ඒකටත් යන්න ඕනේ ඩක් ගාලා වීඩියෝ එක අවසන් කරනවා. ඒක ඉස්සරහට තව ඉම්ප්‍රූව් කරගමු වීඩියෝ කරන විදිය. මේක මල්ලි ඉතින් අර ආසාවෙන් කරනකොට ආසාවෙන් ඉගෙනගෙන තව දේවල් ඉම්ප්‍රූව් කරගන්න ආසයි මගේ තව දේවල් තියෙන කොටක් තියෙන ඉම්ප්‍රූව් කරගන්න. ඉක්මනටම ඩ්‍රීම් එක තමයි ලක්ෂ සබ්ස්ක්‍රයිබර්ස් ඇචීව් කරන එක දැන් 68200ක් ඉන්නවා. තව 30000 31000ක් වගේ ඕන වෙන්නේ. අද ඉතින් ආරාධනා කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ආසයි ඉක්මනට silver play button එක ගන්න 100k subscribers. ඒක තමයි ඩ්‍රීම් එක. ඒක කරන්න තව වීඩියෝස් ටිකක්ම කරමු. ඉස්සරහට කරමු. ඒ වගේම මගේ ලස්සනට වීඩියෝස් කරන්න ආගේ තව එක ප්‍රශ්නයක් ආවා මේ මෙතන මේ කළා නෑ මේ travel with සුපුන් නිර්මාල් මල්ලි මට දාලා තිබ්බ කලින් වීඩියෝ එක කමෙන්ට් එක. එයාත් මාත් එක්ක ඉස්සරින් නම් ඉන්න එකනේ. එයාගේ channel එකේ දානවා කෝච්චි වීඩියෝස්. මේ මගේ channel එකේ කියන්නේ මම යුනික් වෙන්නේ මගේ YouTube එකේ ගොඩක් කට්ටිය බලන්නත් ආස මම highlight උනේ කෝච්චි වීඩියෝස්. ලංකාවේ train journey ගත්තොත් හැම train journey එකක් ගැනම මගේ channel එකේ මම වීඩියෝ කරලා තියෙනවා. යාල් දේවි ගත්තොත් උඩරට මැණිකේ රෝහණ කුමාරි මඩකලපු පැත්තට පුලදෙසි train එක ට්‍රින්කෝ නයිට් මේ මේ වගේ ලංකාවේ කෝච්චි ගැන ඔක්කොම මගේ වීඩියෝස් කරලා තියෙනවා. train journey playlist එක බලන්න time table එක price එක engine වර්ග ඔක්කොම කරලා තිනවා. මමත් ඇත්තට කැමති train videos කරන්න. ඒනකට ලංකාවේ ශ්‍රී ලංකන් රේල්වේ එකත් තව පොඩ්ඩක් මේ වෙනවනේ. මොකද ඉන්දියාවේ ගිහිල්ලා ආවෙන් පස්සේ හිතනවා ඉන්දියාවේ train journeys එක බලනකොට මොනතරම් ලස්සන ලංකාවේ කරන්න පුළුවන්ද කියලා. ඒකින්ද මම දන්නවා YouTube එකේ ලංකාවේ trains ගැන මම වගේ videos කවුරුත් කරලා නැහැ. ඒකින්ද ඒක මම දන්නවා YouTube එකේ train journey ගත්තොත් මම තමයි කරලා තින්නේ හොඳටම කරලා තින්නේ මම. ඒකට කියන්නේ ඊට පස්සේ ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ දැන් මම අර ට්‍රේන් ජර්නි 3ක් කරා වන්දේ ಭಾರತ್ එක රාජධානි එක්ස්ප්‍රස් එක ඊට පස්සේ මට අර ශතාබ්දි එක්ස්ප්‍රස් එක අමෘතසර් ගියප එක ඒ වගේ ලංකාවේ සිංහල කවුරුත් ඉන්දියාවේ ට්‍රේන් ජර්නි ගැන ඒ විදිහට කරලා නැහැ ඉන්දියන් කට්ටිය කරලා තිනවා ලංකාවේ කට්ටියත් කරලා නැහැ ඒ ඉඳලා ට්‍රේන් ජර්නි ගත්තොත් මගේ channel එකේ තමයි හොඳ වීඩියෝස් ටික තියෙන කියලා මට බය නැතුව කියන්න පුළුවන් අනිත් කැටගරි වලින් සමහර කට්ටිය ඉන්නවා ඒකින්ද මාත් කැමති ඒවා කරන්න ඉස්සරහට ලංකාවේ ලස්සන ට්‍රේන් ජර්නි එකක් කරන්න ඉන්නවා දෙකක් කරන්න ඉන්නවා එකක් ළඟදිම කරනවා කොළඹ වටේ යන දැන් ගල් ගහනවා පිටිපස්සට මේ ටික කරනවා ඒ ටිකත් එක්ක අපි ඉස්සරහට හම් වෙමු දැන් එනම් වීඩියෝ එක අවසන් කරන්න යන්නේ දැන් යන්නත් තියෙනවා පූල් එකට තව ප්‍රශ්න තිබ්බොත් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඔයාලට අපි ගැන හිතන දේවල් ඔයාලට තව අපෙන් දැනගන්න මොනවද තියෙනවා ඒ දේවල් දාන්න
ඉන්දියාවේ යන්න කැමති බලන්න කැමති පොඩි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක රෙකෝඩ් කරන්න මෙන්න මෙයා මෙච්චර වෙලා මට උදව් කරා. මෙයාත් උදව් කරා. එයාට දැන් පූල් එකට යන්න හදිස්සියනේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ කිතුන රිසෝට් එකේ වීඩියෝ එකෙන් ඊළඟට හම්බෙමු. කමෙන්ට් එකක් දාන්න. අපි ආපහු හම්බෙමු. ජය වේවා. See you.